ඔන්න එනම් PayPal මේ 15 වෙනිදා ශ්‍රී ලංකාවට ඔෆිෂියලි හම්බුණා. ඉතින් ගොඩක් දෙනෙක් අපේක්ෂාවෙන් හිටියා මේ PayPal අපිට හම්බෙයි කියලා. ගොඩක් අපි අවුරුදු ගානක් තිස්සේ බලන් හිටියා. ගොඩක් ෆ්‍රීලාන්සින් කැටගරි වැඩ කරන අය, ඔන්ලයින් බිස්නස් කරන අය. ඉතින් ඇත්තටම ගොඩක් රජයන් try කරා. ඉතින් ඇත්තටම අපිට මේ 15 වෙනිදා PayPal නිල වශයෙන් ශ්‍රී ලංකාවට අපේ details දාලා කිසිම ගැටලුවක් නැතුව හදලා cash withdraw කරන්න. එවම තවත් වැඩවලට අපිට මේ PayPal use කරන්න පුළුවන් විදිහට ඔෆිෂියලි අපිට ශ්‍රී ලංකාවට හම්බුණා. ඉතින් අද මේ වීඩියෝෙන් අපි කතා කරමු කොහොමද අපේ details දාලා සම්පූර්ණම ශ්‍රී ලංකන් විදිහට ඔරිජිනල් ලිමිට් වෙන්නේ නැතුව මොකුත් ප්‍රශ්නයක් ඇති නොවන විදිහට අපේ documents දාලා අපි කොහොමද PayPal account එක create කරගන්නේ වගේම verify කරන්න කියලා මේ වීඩියෝෙන් අපි දැන් බලමු. වෙල්කම් ගයිස්. මුලින්ම ඔයා එන්න ඔයා පාවිච්චි කරන කැමති බ්‍රවුසර් එකට ඇවිල්ලා මේ විදිහට paypal.lk කියලා මෙන්න මේ විදිහට සර්ච් කරගන්න. කලින් නම් අපි paypal.ph ගහලා පිලිපීන්ස් වලින් තමයි හැදුවේ. ඉතින් දැන් හදන්නේ අපි paypal.ph කියලා ගහලා අපිට පුළුවන් පහසුවෙන්ම අපේ official ශ්‍රී ලංකන් PayPal සයිට් එකට ඒ කියන්නේ යන්න. හරි මේ විදිහට ගැව්වම paypal.com/lk කියලා වැටලා තියෙනවා. අපි ශ්‍රී ලංකන් සයිට් එකේ ඉන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවට මේ වෙද්දි PayPal හම්බෙලා තියෙනවා. කලින් අපිට මෙහෙම LK ගහලා යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. තිබුණත් තිබ්බේ personal account හදන්න විතරයි. ඉතින් දැන් මම පෙන්නනවා මේකේ business category එක අපිට open වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට business කියලා වඩ උඩින් බලා ගන්න පුළුවන්. ඉතින් කලින් අපිට personal account විතරයි මේ වගේ ශ්‍රී ලංකාවේ ඉඳන් LK කියලා ගහලා ගියොත් අපිට හදන්න පුළුවන් උනේ. ඉතින් මෙතනින් අපිට බලා ගන්න පුළුවන් get start කියලා තියෙනවා. ඉතින් free කියලා තියෙනවා. මම දැන් මෙතනින් ක්ලික් කරගන්නවා get start කියලා. ඉතින් මෙහෙම ආවහම අපිට බලා ගන්න පුළුවන් login කියලා තියෙනවා, sign up කියලා තියෙනවා. ඉතින් පහළට අපි scroll කරලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් grow your business මේ වගේ තියෙනවා. ඉතින් මේව ඔයාලා කියලා බලන්න. අපි බලමු කොහොමද account එක create කරගන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා find out more කියලා. ඉතින් මම ඒක කට් කරගන්නවා. අපි පල්ලෙහාට ගියොත් අපිට මෙතන බලා ගන්න පුළුවන් partners බැංකුව විදියට අපිට BOC ඒ වගේම සම්පත් commercial අපිට හම්බෙලා දෙනවා. ඉතින් මම එකක් කියනවා තාම අපිට bank link කරන්න බෑ. ඒක coming soon විදියට පෙන්නනවාට පේනවා ඇති. අපිට cards link කරන්න පුළුවන්. ඉතින් තව දවස් 5ක් 6ක් ඇතුළත අපිට අනිවාර්යෙන් banks connect කරන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ BOC commercial සහ සම්පත් තමයි අපිට පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් මෙතන sign up කියන බටන් එක ක්ලික් කරලා sign up වෙන්න යනවා. ඉතින් මෙතනදී අපේ ඉල්ලනවා මේගොල්ලෝ security verification check කරනවා. හරි guys, අපිට තියෙන්නේ මුලින්ම අපේ මේක හදන්න අපි business account විදියට. මොකද කලින් අපි personal account තමයි හැදුවේ. ඉතින් අපිට දැන් business account එක ශ්‍රී ලංකාවේ විදියට හදා ගන්න පුළුවන්. මම හදන්නේ business account එක මේ විදියට ඔයගොල්ලෝ create කරගන්න. personal account එක නේ අපිට දැන් business account එක create කරගන්න පුළුවන් වෙන නිසා මම මේ විදියට මෙතන random නමක් දා ගන්නවා. මම ඔයාලට පෙන්නන්න ඕන නිසා. ඒ වගේම phone number එකක් දාගන්න. ඉතින් ඔයාලා ශ්‍රී ලංකන් phone number එක මෙතන use කරන්න පුළුවන්. මේ වැඩේට කිසිම ගැටලුවක් නැහැ. මොනවාරි notification එක කියන්නේ text message එන්නේ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා පුළුවන් dialog mobile වගේ numbers පාවිච්චි කරන්න. ඉතින් මම මෙතනදී number එකක් use කරනවා. හරි අපි බලමු. ඒකලා අපි මෙතන email එකක් දෙන්න ඕනේ. ඔයා කලින් PayPal account එකට දීලා නැති පුළුවන් නම් ඔයා PayPal කලින් use කරලා දිනනවා. ඒකට පාවිච්චි කරලා නැති අලුත් email එකක් හදලා මේකට දෙන්න. ඒ වගේම හොඳ strong password එකක් පාවිච්චි කරන්න මේ PayPal වලට අනිවාර්යයෙන්ම. හොඳ මේ විදිහට මේල් එකක් ඇඩ් කරගන්නවා. හරි ඊට පස්සේ හොඳ strong password එකක් දාගන්න අනිවාර්යයෙන්ම. මොකද ඒක ගොඩක් අපිට වැදගත් වෙනවා. characters තියෙන, numbers තියෙන, symbols ඒ වගේ තියෙන දේවල් ඇඩ් කරගන්න. ඒකලා මෙතන වට තියෙනවා agree tick එකක් දෙන්න. ඉතින් මේක ඔයා කියලා බලන්න. හරි උඩ details ටික complete නා password email හරි නම් මෙතන tick එක දැම්මා. agree and create account කියන බටන් එක උඩ දෙන්න ඕනේ. ඉතින් ඔයාගේ last name එකක් ඉල්ලනවා. මම මෙතන නම් දෙකයි දුන්නේ. ඉතින් last name එකකුත් මම මෙතන ඇඩ් කරගන්න name එකක් දැන් ඇඩ් කරගත්තා. හරි agree and create account. ඉතින් මේ details ඔයාගේ ID එකේ හෝ නැත්නම් license එකේ තියෙන original details ම ඇඩ් කරගන්න මතක තියාගන්න. හරි ඊට පස්සේ ඔයාගේ email එකට code එකක් එනවා. right මේ code එක අපි ගන්න ඕනේ. මම දැන් email එකට ගිහිල්ලා මේ code එක අරන් යනවා inbox එකට ගිහලා ඔයාලට code එකක් එයි. ඔයාගේ දීපු email එකේ inbox එකට ගිහලා ඒ code එක අරගෙන මෙන්න මේ විදිහට type කරගන්න. හරි මම දැන් මේක සබ්මිට් කරනවා. හොඳට මතක තියාගන්න මේකට දෙද්දී ඔයාගේ නම ඒ details ඔයාගේ original license එකේ හෝ ඔයාගේ passport එකේ හෝ ID එකේ තියෙන original details ම දෙන්න. නැත්නම් ඔයාලට verification එකේදී ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. හරි දැන් account එක active වෙලා තියෙන start PayPal කියලා ඇවිල්ලා දිනවා using PayPal කියලා. ඉතින් මම let's go කියලා දෙනවා. හරි guys මෙතන අහනවා describe your best කියලා. ඉතින් ඔයා business කරන කෙනෙක්ද individual business කරනවද නැත්නම් ඔයාට private limited business කරනවද? දැන් මෙතන තියෙන්නේ අපි solo. ඒ කියන්නේ අපි individual business එකක් කරනවා නම් මෙතන. ඒතර non profit කියන්නේ ඔයා පන්සලක්, පල්ලියක්, ඒ වගේ මොකක් හරි ආගමික ස්ථානයක් නම් ඒ වගේ දෙයක්. ඉතින් අපි මෙතන ඔයා private limited එකක් තියෙනවා නම් පල්ලිය business තෝරන්න. දැන් මම individual business කරන නිසා උඩ තියෙන option එකේ
සෝලෝ ඉන්ඩිවිජුවල් කියලා දීලා මෙන්න මේ විදිහට එනවා. එතකොට අපිට මෙතන දෙනවා date of birth add කරන්න. right මේවා එහෙම හරියටම දෙන්න. මොකද වාගේ ලයිසන් එක හෝ ඩෙන්ටිටි එක දාලා වෙරිෆයි කරද්දි මේවා ඉතාමත් වැදගත් වෙනවා. මේවා වැරදුනොත් එහෙම අපිට වෙරිෆිකේෂන් එක හරියට කරගන්න වෙන්නේ නැහැ guys. ඒක නිසා හරියට මේ වාගේ බර්ත්ඩේ ඒ ටික දෙන්න. මම දැන් දෙනවා මේ විදිහට. හරි ඊට පස්සේ ඇඩ්‍රස් ලයින් එකට එන්න. ඇවිල්ලා ඔයාට පුළුවන් වාගේ ඇඩ්‍රස් එක හරියට ටයිප් කරගන්න. වෙරිෆිකේෂන් කරන ડોකියුමන්ට් එකේ තියෙන විදිහටම හරියටම ඔයාගේ ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට ඔයාලා පුළුවන් ඇඩ් කරගන්න. මම දැන් මෙතනදී ඇඩ් කරගන්නවා මගේ ඇඩ්‍රස් එක. සිටි එක පෝස්ටල් කෝඩ් එක දන්නේ නැත්නම් දැන් ඔයා ඉන්නේ සිටි එක. දැන් මම නම් ඉන්නේ මාතලේ. ඉතින් ඔයා ඉන්නේ කොළඹ නම් ඔයා ඉන්නේ ගම්පහ නම් කුරුණෑගල නම් ඔයාට පුළුවන් ඒ අදාළ සිටි එක ගහලා දැන් මම මාතලේ පෝස්ටල් කෝඩ් කියලා ගැහුවා මෙතන එනවා. එතනින් ඔයාට පෝස්ටල් කෝඩ් එක ගන්න පුළුවන්. ඒක මෙතන create your address කියන එක ඔරිජිනල්ද recommendedද. මෙතන මේ ඔරිජිනල් කියලා තියෙනවා recommended කියලා තියෙනවා. ඒක උඩ click කරන confirm your address කියන එකේ ඒකලා continue දෙන්න. continue දුන්නාම guys අපි මේ වගේ tab එකකට එනවා. business එක ගැන අපේ විස්තර අහනවා. හරිද? ඔයාගේ legal name එක business name එක අහනවා. ඒකට currency එක අහනවා. ඉතින් මම දැන් මෙතනදී random name එකක් දාගන්නවා මේ විදිහට. ඉතින් මෙතන ඔයාගේ business name එක දෙන්න. ඔයාගේ real business name එක. ඉතින් ඒ වගේම මෙතන අහනවා your business primary currency එක. ඉතින් මෙතන US dollars දෙන්නත් පුළුවන් නැත්නම් LKR දෙන්නත් පුළුවන්. ඔයා අදාළ ඔයාට earnings එන විදිහට මම US dollars තියන්නේ. ඔයා US dollars තියනවා නම් තියන්න. US dollars තිබ්බනම් හොඳයි. ඒක ඔයාලා මෙතන select කරන්න තියෙනවා what your service. right I think මම දැන් මෙතනින් දා ගන්නවා travel agency and tourism කියලා. ඉතින් ඒ වගේ business එකක් මම කරන නිසා ඉතින් ඔයා හරියට select කරලා ඔයාගේ business එකට අදාළ category එක සහ name එක හරියට select කරගන්න. දැන් guys වැඩේ හරි. දැන් create වෙලා තියෙන්නේ. දැන් අපේ business account එක ලස්සනට create වෙලා තියෙන. ඉතින් මෙතනින් skip for now කියලා මම දීලා ඉස්සරහට continue වෙලා යනවා. හරි අපි බලමු ඉස්සරහට ගියාම කොහොමද තියෙන්නේ කියලා. හරි guys මෙන්න අපේ account එක දැන් ලස්සනට business account එක create වෙලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් officially ශ්‍රී ලංකාවට ආපු business account එක අපි දැන් මේ විදිහට create කරගත්තා. දැන් මම මෙතනින් අපි බලන්න ඕනේ bank link කරන්න right. ඉතින් ඔයාලට පුළුවන් link bank කියන option එකෙන් හරි link card කියන option එකෙන් හරි ගිහලා bank එක link කරගන්න මේකට. ඉතින් bank දැනට coming soon තියෙන්නේ right. දැන් මේ home page එකේ මම ඉන්නේ. ඉතින් මෙතන link bank කියන එකෙන් ගියාම තමයි අර විදිහට පෙන්නන්නේ coming soon කියලා පෙන්නනවා අපිට. ඒ වුණාට අපිට දැනට ශ්‍රී ලංකන් card එකක් add කරලා මේක verify කරගන්න පුළුවන්. right මෙන්න මෙතනින් මේ get and pay and get කියන එකෙන් bank and card කියන option එකට ගිහලා අපිට දැනට card එකක් දාලා මේක verify කරගන්න පුළුවන්. easy ශ්‍රී ලංකන් card එකක් දීලා debit or credit card එකක් දීලා මම කියන debit card එක use කරන්න PayPal වලට Visa හරි Master හරි ඔයාලට පුළුවන්. ඉතින් මෙතන අපි profile details තියෙනවා. ඒවම account settings තියෙනවා. මේවත් අපිට check කරන්න පුළුවන් අපේ details මොනවද තියෙනවා නම් ඒවා edit කරගන්න පුළුවන් අපිට name එකෙන් බලලා. මම දැන් යනවා account settings වලට. right මෙතන account settings වලට ගියාම අපිට බලා ගන්න පුළුවන් PayPal එකේ විස්තර. හරි අපි දැන් බලමු. ආයෙත් home page එකට ගිහිල්ලා අපි බලමු bank link කරන එක coming soon තමයි තිබ්බේ. මට ලැබිච්ච ආරංචිය විදිහට දවස් 5ක් විතර යනවා. right දැන් primary currency එක අපිට US dollars විදිහට හම්බෙලා තියෙනවා. ඒ වගේම profile settings වලට අපි ගිහිල්ලා බලමු. profile settings වලට ගිහිල්ලා බලමු. my connection පොඩ්ඩක් slow වෙලා තියෙන්නේ. right මෙතන අපිට බලන්න අපි දාපු mail එක address එක ඒ වගේම security question add කරගන්න පුළුවන්. 2 step verification අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම security questions දාගන්න ඕනේ. අනිවාර්යෙන් කියන්න ඕනේ මේවා අනිවාර්යයෙන්ම කරගන්න. authentication app එක පාවිච්චි කරන්න. ඒ වගේ mobile number 2 step verification දාගන්න. මේවා very important. හරි guys ඉතින් මම ඒ ටිකත් add කරගන්නවා. ඉතින් ඒවා ගැන මොනවාරි ගැටලුවක් තියෙනවා නම් මට comment එකක් දාන්න. ඉතින් මගේ Telegram group එකේ තියෙනවා අනිවාර්යෙන් join වෙන්න. ඔයාලට PayPal ගැන මොනවාරි ගැටලුවක් තියෙනවා නම් Telegram group එක කරා හරියටම දැනගන්න පුළුවන්. මාත් එක්ක contact කරගෙන මාත් එක්ක කතා කරන්න විස්තර මොනවාරි PayPal හදන ගැන ගැටලුවක් තියෙනවා නම් එන්න Telegram group එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මට message කරලා Telegram group එකෙන් මාව contact කරගෙන අදාළ විස්තර දැනගන්න. හරියනම් අදට ගිහිල්ලා එන්න ඕගොල්ලන්ට goodbye.